नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब पापसाकरण कुशलस्स संपदा सतित परियोधपरं एतं බුද්ධං සසාද මේ අවස්ථාවේදී සුපුරුදු පරිදි කරන්න යන්නේ මේ අද ඉස්සෝ ගොඩාක් විශාල සංඛ්‍යාවක් අපිට මිනිදී ගන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවේදී අපි ඉස්සන් සිටු දෙනාම මිලදී අරගෙන මොරටුව පැත්තෙන් අපි ආවා දියවන්නාවට. දියවන්නාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අසබඩ. මේ කිසි කෙනෙක් මේක ආරක්ෂිතයි සම්පූර්ණ 200%ක්ම ආරක්ෂිතයි. අපි දැන් මේ අසරණ සතුන් මේ හුස්ම ගන්න සතුන්ගේ හුස්ම නැති වෙලා මේ වෙලාවට තපොඩේ අපි මේගොල්ලෝ ගත්තේ නැත්තම් මේ හුස්ම නැති වෙන්න ගිය හුස්ම ආපහු අපි ලබා දුන්නා. ඒ කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා නැවත අපි ආපහු ලබා දුන්නා. දැන් මේ තමයි සත්‍ය වශයෙන්ම දානය කියන්නේ. අබේ දානේ ජීවිත දානේ. ජීවිත දානේ අපි ජීවිතයට ආදරේ මේ සතුන් ජීවිතයට ආදරේ අපි කැමැත්තෙන් ආවේ නැහැ වගේ මේ සතුත් කැමැත්තෙන් මේ ලෝකෙට ආවේ නැහැ. නමුත් වෙනසකට තියෙන අපි මිනිසුන් බවට පත් වුණා. සතුන් බවට පත් වුණා. ඒ කියන්නේ පෙර කර්මම කියලා කියන්න එපා. මොකද හේතුව එහෙමනම් අපේ බුදු පියාණන් වහන්සේ මත්ස්‍ය ආත්ම භාවයක ඉපදුනානේ. ඒ කියන්නේ ඒ නිසා ඒක හිතන්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ඉපදුන නිසා මේ කර්මවිසේ අචින්තයයි. අපි පෙර අකුසල කර්මම කියලා හිතන්න එපා. කොහොමත් මේ සතුන් අපේ පෙර බව ඥාති. අපි අද මේ සතුන් නිදහස් කරලා අපිට පුළුවන් අපේ ඥාතීන්ට මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඉදම් මේ ඥාතීන හොතු සුඛාංශාතු මේ සත්තු මරලා මේ සත්තුන්ගේ ආයුෂ වර්ණය සැපේ බලේ ප්‍රඥාව ඔක්කොම නැති කරලා මේවා ඛණ්ඩ දීලා මේවා ඛණ්ඩ අරගෙන අපි කොහොමද මහත්ඵල මහනිසංස ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ නැහැනේ. එතකොට මේ සත්තුන්ගේ පණ නැති මලකුණු කාලේ ඉවරලා පණ දීමද ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ මලකුණු මරාපුයෝගේ ඒ සිය පහම නැති කරලාද අපිට පින්පැවුනන්න පුළුවන් වෙන්නේ මලගේ જાතේ. තීරණය ඔබ සතුයි ප්‍රඥාවන්තේනි. බලන්න මේ සතුන් අපි දැන් විනාශ කරලා යවනවා. මේ කට්ටියට අවශ්‍ය ප්‍රාණයයි හුස්මයි අවශ්‍යයි. අපි හුස්ම දෙනවා මේ කට්ටියට. ඒ කට්ටිය ගන්නා හුස්ම පොදක් පාසා අතවසම අපි සියලු දෙනාටම මේ ජීවිත දානේ පුණ්‍ය කර්මේ කුසල් අපේ සංසාරේ පුරාම අපි පසෙන සෙවණැල්ලමින් as if your own shadow coming after you in this long samsara. Please watch. Idamme ඥාති නං හෝතු සුඛිතා හොන්තු නාතෝ. ඉදම්මේ 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 ඥාති නං හෝතු සුඛිතා හොන්තු නාතෝ. මේ බලන්න මෙතන බඩදරු ඉස්සෝ අම්මලා කොච්චර ඇද්ද? 15000ක් විතර ඇති. කටවු ඇති 1 මිලියන 2කට වැඩි. ගානේ සියලු දෙනාටම අද ජීවිත දානය අපේ අතින් ලැබෙනවා. මේ කට්ටිය අපේ පෙර බවල ඥාති මේ කට්ටිය ජීවත් වෙන්න කැමති. සතුන් වෙලා මැරෙන්න කැමති නෑ. කාගේවත් පිඟානවලට යන්න කැමති නෑ. එහෙම කැමැත්තෙන් ශරීර දන් දෙන්නේ නැහැ. සුදන සාදුනේ මතක තියාගන්න. ඔයාලගේ පාත්‍රයට වැටෙන සත්තු අමුවේ මරලා හුස්ම හිර වෙලා ඔයාලට කවදා හරි මේවා කෑවොත් ඔයාලට වෙන්නේ සංසාරේ පුරාම මේ වගේ දුක් විඳ මැරෙන්නයි. මෛත්‍රියෙන් පිරි අසරණ සරණ බුදු පියාණන් වහන්සේ විසාවාදාල ධර්මයයි උතුම් ධර්මයයි අසරණ සරණ වීම යනු සරණක් නැති අසරණෙකුට සරණ වෙන්න ඕනේ. මිනිස්යන්ට සරණ තියෙනවා. මේ සතුන්ට සරණක් නැහැ. අපි ඒ සරණ දෙනවා මේගොල්ලන්ට. සරණ වෙනවා අහිංසාවාදී. සම්බුදු පියාණන් වහන්සේගේ මූලික දේශනේ අසරණ සරණ වීම, අනාථ නාථ වීම, මහා කරුණාව මේ සියල්ල අපි මේ කරන්නේ මෛත්‍රී පාරමිතාව පිරීමක් වශයෙන් මේ අපි සියලු දෙනා මේ එකහුවෙලාද කරන්නේ මෛත්‍රී මහා මෛත්‍රී පාරමිතාව. එය අපව රැගෙන යන්නේ උතුම් නිර්වාණ අවබෝධය සඳහායි. නිබ්බානම් පරම සුඛාස්වාදයේ සහිත නිර්වාණයට අපිව මේ අරගෙන යන්නේ මේ මහා මෛත්‍රිය මහා කරුණාවයි. සුද සාදුනේ මේකන උගක් සිතන්න තමන්ගේ පන්නට තමන් ආදරේ නම් මේ සත්තුන්ට නිහඬ ගොළු සත්තු කෑ ගහලා කියන්න බෑ බුදු අම්මෝ මාව මරනු
බුදු අම්මෝ මාව මරන්න එපෝ කියලා කියන්න බැරි සත්තුන්ට අපි නිතිපතා ජීවිත දානය දෙමු. මෙව් මරලා ඉවරලා පහුවදා වැසිකිලි ගත කරන්න කන්ට දානය ලබන අය ලැජ්ජාවටපත් විය යුතුයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ නොදන්නකම. සාදු සාදු සාදු. අපි ඉතාම විශේෂී ජීවිත දානය මේ අවස්ථාවේදී අපි වෙනදා සුපුරුදු පරිදි වෙනදා මත්ස්‍යීන්ට කකුලවන්ට පොකරිසන්ට නොයෙක් විවිධ සතුන් ප්‍රාණ ආනය අපව ලබා දුන්නා. අද ලබා දුන්නේ ඔබලා හැමදෙනා බොහොම රසවත් ආහාරයට ගන්න ඉස්සෝ. මේ ඉස්ස පොඩි වුණාට දැන් ඉස්ස දඟලනවා. ඉස්සට උඩ පයින්න පුළුවන්. උඩ පයින්නේ මොකද? හුස්ම හිර වුණාම මේ බේට උඩ පැනෙනවා. හුස්ම ගන්න ඉතියක් නැතුව. ඒක ස්වභාවය. මනුස්සයන්ටත් එහෙමයි. මනුස්සයට උඩ පයින්න බැරි වුණාට හරි අමාරුවෙන් තමයි හුස්ම නැතුව මැරෙනකම් හුස්ම හිර වෙලා ජීවත්. අපි හුස්ම හිර වෙන සතුන්ට මේ අවස්ථාවේ ආපහු හුස්ම ලබා දුන්නා. දැන් මේ අවස්ථාවේ අපි හුස්ම ලබා දුන්නා. මම අහිංසක සත්වයි හුස්ම මෙහෙම පොදක් ගන්න පොදක් පාත් අප සියලු දෙනාට මේට දායකත්වය දරුවේ සහභාගී වූයේ ඒ සියලු දෙනාටම අනේක වාරයක් සංසාරේ පුරාවටම පින් සිද්ධ වෙනවා. ඒ කට්ටිය අකල් මරණ වලට භාජනය වෙන්නේ නැහැ. හුස්ම හිරවීමේ වෙන මරණ කොරෝනා වගේ ඒවට භාජනය වෙන්නේ නැහැ කිසි කාලයක අකල් මරණ වලට. ඒ කට්ටිය සුව සාධනය සුව ජීවනය දීර්ඝායුෂ නිරතුරු ලැබෙනවා. මේ භවයේ ප්‍රමණය මේ සෑම භවයකදී මේ ලැබෙනවා. ඒක නියතයි. ඒ බව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ප්‍රථම දානය අභය දානය කිවි අවස්ථාව. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ දෙයක්. මහණෙනි අභය දානය වනහයි ජීවමාන සම්බුදුවරයෙකුට. අද අපිට ජීවමාන සම්බුදුවරයෙක් නැහැනේ. ජීවමාන සම්බුදුවරයෙකුට දෙන සිව්පස දානයක් හා සමානයි. සතුන්ට හරි යමෙකුට ජීවත් වෙන යමෙකුට ජීවිත දානය දීම කියලා. ඒක මිනිස්සුන්ටත් අයිති. මනුෂ්‍යයන්ටත් අයිති. සියලු දෙනාට එම ජීවිත දානයක් දීම ජීවමාන බුදු කෙනෙකුට දෙන සිව්පස දානයක් හා සමානයි. මේ අපට මේ විදිහට දානයක් දීලා අපේ මියගේ ඥාති මිත්‍රාදීන්ට දෙමව්පියන්ට අපිට පින් පැමිණිය හැකි මේ ආකාරයේ සාමාන්‍ය දාන දීලා ස්වාමීන් වහන්සේලා කරන දෙයක් නේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තුනාතෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තුනාතෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තුනාතෝ. දැන් අපිටත් ඒක ඇත්ත වශයෙන්ම මේක කරන්න පුළුවන්. මලකුණු ගිලලා සුඛිත බුද්ධිත වෙන්නේ නැහැ නේ. ඥාති මියගිය මරලා මැරෙන්න එපා. ඉබේ මැරිච්ච සත්තු කන්න නැතිනම් මරන්න ඕනේ. මරලා ඉවරලා පිප්පුණානේ කොහොමද සුඛිත බුද්ධිත වෙන්නේ? දැන් මේක සුඛිත බුද්ධිත වෙනවා. මේ පුරුදු වෙන්න හිතවත් ඥාතිනි හිතවත් දායකවරුනි මේ ගැන පොත්වල ලියවිලා නැහැ. ඒක ඉතින් පොත්වල ලියවිලා නැත්තේ පෞකාලීනේ ඕක වෙනස් කරා. හේතුව තමන්ගේ උදර පෝෂණය සඳහා දිවේ තියෙන රස උත්සාහ සඳහා ඒවා වෙනස් කළා. බුද්ධඝෝෂ අටුවාචාර්ය සම්පූර්ණයෙන් ඒක මෛත්‍රී කරුණාව වෙනස් කරලා දැම්මා. සතු 10 දෙනෙක් ගැන විතරයි කිව්වේ මෛත්‍රී කරන්න. ඒ සතු 10 දෙනාට තමන්ට තමන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ සතු 10 දෙනාට ගවයොත් අයිති නෑ. ඒ කියන්නේ ගව මසුක් කාපල්ලා. මේ විදිහට විකෘති වෙච්ච දහමක් අද තියෙන. ඒ උඩට ඔයගොල්ලෝගේ ඥානයක් තියෙනවා, බුද්ධියක් තියෙනවා මොනේ. බාකි දේම පිළිගන්න එපා. කරුණා කරලා මේ වටහා ගන්න. වටහා ගැනීමේ ශක්තිය, වටහා ගැනීමේ ඥානය ඔයගොල්ලෝ සියලු දෙනාට පිට ස්වභාවයෙන් පිටලා තියෙනවා මන්ද බුද්ධික අයට ඇරෙන්න. කරුණා කරේ වටහා ගන්න. ඒකම ඒ වටහා ගත්ත අය අපිට ස්වල්ප දෙනෙක් අපිට බරපැන්නේ වුණා මේ දේවල් කරන්න කියලා. අපි සතිපතා මේ ජීවිත දාන ක්‍රියාවලිය යෙදෙනවා. අපේ විශේෂයෙන් මේක පිටරට අය පවා අපිට අපෙන් අහලා අපි කවදාකවත් ගණන් කියන්නේ කැමති විදිහට කටයුතු කරන්න අපි සල්ලි ඉල්ලන කට්ටිය නෙමෙයි කාගෙන්වත්. ඔබලා සහභාගී වෙන්න කැමති නම් කැමති මුදලක් එවන්න කියලා වැඩි හරිය මගේ අතින් තමයි මම පෞද්ගලික ධනෙ මම මේ සත්තු මේ ජීවිත දානය දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ડોક્ટર ශානුකුසේකත් පුතා, ඕස්ට්‍රේලියාවේ සුරංජිය වීරක්කොඩි පුතා, අපේ මෙහි ડોક્ટર වෛද්‍ය අමිල විජේරත්න පුතා. එතකොට අපිට සමන්ත කියලා මතේ එනවා. නිතිපතා ඒ කියන්නේ හැමදාම නෙමෙයි වරි විඩි විට හරි ඒ වගේ අපි පූජ්‍ය බාණලුව අමරවංශ නායක හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේත් එවනවා. උන්වහන්සේ ගවයොත් නිදාස් කරනවා ඒකම මත්ස්‍යයෙන් නිදාස් කරන්න කියලා අපිට බුදල් එවනවා. එතකොට
ශෙහානේ සොයිසා කියලා මහත්මයක් අපිට කතෝලික ආගම හදාන කතෝලික බැතිමතියක් අපිට මුදලා දල්ලේවනවා. එයත් මේව විශ්වාස කරනවා. අපේ සතුන් මරන්න නෙමෙයි, මැරෙන්න නෙමෙයි, අපේ බඩවලට යන්න නෙමෙයි ඉපදිලා තියෙන්නේ කියන එක. ඒක අපි හරිම සන්තෝෂයෙන් මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා සහිතව අපි මහත්මයේදී ශෙහානේ සොයිසා මහත්මයේදී නම මතක් කරගෙන කුසලයේ අනුමෝදන් කරනවා. මේ සියලු දෙනාටම කුසල් වැඩේවා. අප සීල දෙනාට එතන ඉන්න අපේ අමිල ගමේදී පුතා විලන්ත පුතා මේ කට්ටිය සියලු දෙනාටත් අපේ ඔය වෙනකට අපේ සහභාගී වෙන සියලු දෙනාටත් අභිදාන සංගමයේ අහිංසාවාදී සංගමයේ නිර්මාස සංගමයේ සියලු දෙනාට සමාජිකාවන්ට මේ අවස්ථාවේදී අපි නෝඩුව පුණ්‍යානුමෝදනා කරනවා. ඒකම මෙම ක්‍රියාවලිය අනිත් අයට ආදර්ශයක් වීමට අපි මුහුණු පොතේ YouTube, Instagram, TikTok ආදී මේ channel වලටත් අපි මේවා ඒ මාර්ගෙනුත් අපි මේ රටවාසී ලෝකවාසී සිල් දෙනාට මෙහි තියෙන ගුණගරුක භාවය, මෙහි තියෙන ප්‍රයෝජනය, මේ යමක් හිතන්න තියෙනවා අපි අපිට ආදරේ නම් ඒත් අපි පඩට බයයි නම් අපි ඒත් කවුරුත් හැමදාම ජීවත් වෙන්න අපි මැරෙනවා නම් මේ සතුත් කවදා හරි මැරෙනවා, අපිත් මැරෙනවා. ඉතින් ඒ මැරෙන සතුන්ව කාලා අපිට මොන නිවනක්ද, මොන ස්වර්ගයක්ද අපිට හම්බ වෙන්නේ? අපි පාපයක් නේ, අකුසලයක් නේ කරලා තියෙන්නේ. මොකද විශ්වයෙන් දීපු දායාදයක් නේ. මේ සතුන් ඉබේට මැවෙන්නේ නැහැ නේ. කවදා හරි මැරෙන්න අපිට මවලා තියෙනවනේ. අපිත් එහෙමනේ මැවිලා තියෙන්නේ. මැවෙනවනම් මැවුම් සංකල්ප පිළිගන්නවා නම් අපිත් මැවිලා තියෙන්නේ, අපි මැරෙන්නේ. එහෙනම් අපි තවත් අපි මැරෙන ශරීර වලට කුණු වෙලා යන ශරීර තවත් අමුමේ සතුන් මරලා ඉවරලා මේ බඩවල ඇතුළට දාගෙන මේ දිවේ තියෙන තප්පර ගානක සෝයක් බඩට ගියාට පස්සේ මලකුණු ගොඩයි, විෂ ගොඩයි, ඒ සියල්ල දාගෙන ජරා ජීර්ණ බවට පත් වෙලා අපි අසනීප වෙලා මිය යනවා. මේ ගැන කරුණා කරලා ඥානයක් ඇති අය සිතන්න පුරුදු වෙන්න. මෙවැනි දේවල් වලට අපි නැතුණාට කමන්නේ. ඔබලා තනි හරි මේ වගේ දේවල් කරන්න. You all can perform life saving events of this nature. Please realize the value of this kind of things. You always can, wherever, whenever possible, perform life savings as if you are saving your own life or saving your children's lives. Think of your children before you consume, before you start consuming others' flesh. Think of your children. You are eating your own children. You don't, I immediately know that you don't like to eat human flesh or your own children. But you automatically, without thinking, without having any idea of lives of value of innocent creatures. In future, please adhere what I say. I dare say the total demerits. You are accumulating demerits while eating others' flesh. Thank you very much for listening to me. සියලු දෙනාටම ඉතාමත් පින්වත් අවස්ථාවල් බවට මේ ගීත දානය දෙන වීඩියෝ නැරඹීමෙන් ඔබට පිංසිදේවා, කුසල් වැඩේවා, අනාකූල කරදර හදිසි වියවුල් අත් නොවේවා. ඔබට සතුටෙන් සැනසීම ජීවත් වී අවසානයේ ඔබට සතුටෙන් චුත වී වෙනත් භවයකට ආගමනය වීමට හේතු වාසනා වේවා. අප සියලු දෙනාට වේවා. මේ තනිකර මෛත්‍රී පාරමිතාවයි. මෛත්‍රී බුදු බෝසතාණන් වහන්සේ නමිනුත් මෛත්‍රිය වන සොරසා සංකේ කල්පලක්ෂය පෙරම් පුරාගෙද්දට තුසිත දෙව්ලොව වැඩ වාසය කරන උන්වහන්සේ ළඟට ගොස් හෝ අපට නිර්වාණ බුද්ධත්වය ළඟා වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරගන්න. එකහෙලා ප්‍රාර්ථනා කරගන්න. ඒ ඉෂ්ට සිද්ධ වේවි අනිවාර්යයෙන්ම. කරුණාබරිත හදවතක් ඇතුව have kindness always in your hearts. Maintain kindness
always in your hearts. That will be beneficial for you. Akasata chamumata dewana kama hiyo kunya tangani hukta. Chirana katlo basaba chirana katlo basaba chirana katlo namu karanti. Itaw tamne sabda puja tamne sabbe devani hoda sabda pati sabbe bhutani hoda to sabbe samya bhutani hoda sabda pati sabbe satta anuhoda to sabda sadhu 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 silub dev sapavido silub dev mahan se latar divyangana mahan se latar आदि सेवा शील में देवताओं को महान से लाकर तिस्सु कोटिया सम्य तो दी थे और वहाँ से अच्छी देना तो ये भी अनुमोदन में वहाँ मत भी करो पत्तन पत्ती और करूँ करो ना देव सभा से तो शील में देगा हम करो महान से लाकर मैं मां पुण्य कर्म हार मिताव बात पत्ते साधु 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 अपगे भी के मौपियंट शील तिनाटा वे भी बले उत्तम भाव संसार गत हेतु वासना अवसना शीलनाम अपि समग्र में निराश कर सतुन निर्वाण अवबोधे तो सुसुआय बाउट पत्तेवा इसे मैं सिद्धेवा साधु साधु साधु